අද 2025 දෙසැම්බර් 31 මේ අවුරුද්දේ අන්තිම දවසේ මං වගේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් 2025ට ලේසිද? කෙනෙක් මට උත්තරයක් දෙයි නෑ කියලා. තවත් කෙනෙක් මට මෙහෙම කියයි 2025 වගේ ගොඩක් දේවල් අරන් ගියා කියලා. තවත් කෙනෙක් කියයි මට අඬන්න ගොඩක් හේතු ගෙන ආපු අවුරුද්දක් කියලා. තවත් කෙනෙක් මට මෙහෙම කියයි ජීවිතේ කඩන් වැටුණු දවස් ගොඩක් තිබුණා මට 2025. ඒත් මට තව පුළුවන්ද කියලා මම්මගෙන් ප්‍රශ්න කරපු මොහොතවල් ගොඩක් තිබුණා අවුරුද්දක් කියලා. ඒත් අද 2025 දෙසැම්බර් 31 මේ අවුරුද්දේ අන්තිම දවස. 2025 ඉවර වෙන්න තියෙන තව පැය ගානක්. ඒත් ඔයා ඉවර නෑ. ඔයා හීන දකින්න ඉවර කරලා නෑ. ඔයාගේ ගමන ඉවරයි. 2026 කියන්නේ පරණ වේදනාව අරන් යන අවුරුද්දක් නෙවෙයි. ඒ ඔයාවම තේරුම් ගන්න අවුරුද්දක්. ඔයා ඔයාට හොයාගන්න. තමන්ට තමන් ආදරේ කරන්න. එතකොට ලේසි මේක තේරුම් ගන්න. ඔයාට හැමෝම තේරුම් ගන්නත් බෑ. ඔයාට හැමෝම සතුටු කරන්නත් බෑ. ඒත් ඔයාට ඔයා වෙලා ඔයාව සතුටු කරන්න පුළුවන්. ඒත් ඒක හොඳට බෑ. 2020 අන්තිම දවසේ ඒක මතක තියාගන්න. ඔයා තාම ප්‍රමාද නෑ. මම නම් 2026ට රෙඩි. ඔයාත් රෙඩිද? හොඳට මතක තියාගන්න. ඔයා තාම පරක්කු නෑ. ඔයාට වෙලාව තියෙනවා.